නවසීලන්තයේ මාස්ටර් ඩිග්‍රී එකකට ලබා දෙන පොයින්ට්ස් සම්බන්ධයෙන් අලුත් අප්ඩේට් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් ඉමිග්‍රේෂන් නිව්සීලන්ත විසින් මේ ළඟදී එයාලා දැනුම් දුන්නා එයාලා පොයින්ට් සිස්ටම් එක වෙනස් කරන්න යනවා කියලා 2026 අගෝස්තු මාසයේ ඉඳලා. ඉතින් ඒ යටතේ මාස්ටර් ඩිග්‍රී එකක් ඔයා නිව්සීලන්ත වල කම්ප්ලීට් කරනවා නම් ඔයාට පොයින්ට්ස් 6ක් හම්බ වෙනවා. නමුත් මේ පොයින්ට්ස් 6 ලබා ගන්න නම් ඔයා කලින් බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එතකොට මේ බැචලර් ඩිග්‍රී එක කොහෙද කම්ප්ලීට් කරලා තියෙන්න ඕන කියලා ස්පෙસિෆයි කරලා නැහැ. එතකොට ඕවර්සීස් බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් සහ නවසීලන්තේ මාස්ටර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාලට පොයින්ට්ස් 6 ලබා ගන්න පුළුවන්. නමුත් ඔයා රෙසිඩන්ට් වීසා ඇප්ලයි කරන්න නම් මාස්ටර් ඩිග්‍රී එක සහ කලින් බැචලර් ඩිග්‍රී එකත් එක්ක ජොබ් ඔෆර් එකක් හොයාගන්න ඕන ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාලට රෙසිඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට බැචලර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා නැත්නම් කලින් නිව්සීලන්ත වල මාස්ටර් ඩිග්‍රී එකක් විතරක් කම්ප්ලීට් කරා නම් ඔයාලට පොයින්ට්ස් 5යි හම්බෙන්නේ. එතකොට ඊටු ලකුණු ලබා ගන්න ඕනේ ස්කිල් ලෙවල් ජොබ් එකක වැඩ කරලා ඊටු ලකුණු ලබා ගන්න ඕනේ. ඉතින් අපි හිතමු නිව්සීලන්ත වල බැචලර් ඩිග්‍රී එකක් කරා කියලා. එතකොට ඔයාලට පොයින්ට්ස් 5ක් හම්බ වෙනවා නිව්සීලන්ත බැචලර් ඩිග්‍රී එකකට. ඊටු ලකුණ ලබා ගන්න ඕනේ. එතකොට ඒ ස්කිල් ලෙවල් ජොබ් එකක වැඩ කරලා ඒ කියන්නේ ඔයාලට රිලේට් වෙන ජොබ් එකක වැඩ කරලා ඊටු ලකුණ කම්ප්ලීට් කරගෙන රෙසිඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ බැචලර් ඩිග්‍රී එක ඔයා මෙහි නවසීලන්තයේ ලෙවල් 7 ඩිග්‍රී එකකට ඇසස් කරගන්න ඕනේ. ඉතින් මේ රෙසිඩන්ට් වීසා කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නවසීලන්තේ එකපාරටම PR එක දෙන්නේ නැහැ. මාස්ටර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඒ වර්ක් එක්ස්පීරියන්ස් අරගෙන ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙන් ජොබ් ඔෆර් එකක් හොයාගෙන මුලින්ම ඔයාට කරන්න තියෙන රෙසිඩන්ට් වීසා එකට ඇප්ලයි කරන එක. ඒ රෙසිඩන්ට් වීසා එකේ ඔයා ඉන්න ඕනේ අවුරුදු 2ක්. එතකොට අවුරුදු 2කින් පස්සේ තමයි ඔයාට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට PR එකේ තව අවුරුදු කම්ප්ලීට් කරන්න රෙසිඩන්ට් වීසා එක අවුරුදු 5ක් ඊට පස්සේ තමයි සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.